ඕගොල්ලන්ට මං අද අරගෙන ආවේ මඤ්ඤොක්කා නියඹලා එකක් හදන විදිහ. හැබැයි මේ අපි මඤ්ඤොක්කා නියඹලාව හදන විදිහ සමහර අය මීට වඩා වෙනස්ව හදනවා ඇති. ඉතින් මං අද අරගෙන ආවේ එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි විශේෂයෙන්ම වතුර එකකට මඤ්ඤොක්කා ටික සුද්ධ කරලා කපලා තැම්බෙන්න දාන්න ඕනේ. ඊළඟට ඒකට ලුණු ටිකක් එකතු කරන්න ඕනේ. ඒ වගේම කහ ටිකකුත් එකතු කරන්න ඕනේ. ඔය විදියට තඹගෙන වතුර ටික පෙරා ගන්න නැත්නම් හිඳෙනකම්ම තඹ ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා රතු ලූණු චූටියට කපාගෙන, කරපිංචත් චූටියට කපාගෙන, ඒ වගේම කොච්චි ටිකක් කොටලා ගන්න. මං ගාව තිබ්බේ සුදු පාට කොච්චි නිසා මං සුදු පාට කොච්චි කොටලා දැම්මා. හැබැයි කොළ පාට කොච්චි කොටලා දැම්මම හොඳයි. එකක් ලස්සනයි. ඒ වගේම කොළ පාට කොච්චිත් රසවත්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට ඒ දේවල් ගන්න. ඊට පස්සේ මඤ්ඤොක්කා ටික ওই විදිහට තඹගෙන ඉවර වෙලා භාජනයකට තියලා එක ලිපේ තියලා ඊට පස්සේ අර ද්‍රව්‍ය ටික, ඒ කියන්නේ කරපිංච ටිකයි, රතු ලූණු ටිකයි, කොච්චි ටිකයි මඤ්ඤොක්කා එකේ මැද චුට්ටක් හාරලා වගේ පොඩක් දෙපැත්තට එහෙම අයින් කරලා මේ මැදට තමයි ඔය ද්‍රව්‍ය ටික දාන්නේ. ඒ දාලා ඊට පස්සේ අර තඹපු මඤ්ඤොක්කා වලින් හොඳට මේක වහ ගන්නවා. මං අද දරලිපේ තමයි මේක උයන්නේ. ඉතින් ඊට පස්සේ අපි මිරිස් ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම ඊළඟට අපි දාගන්නවා කහ ටිකකුත් දාගන්නවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට නෙමෙයි. දැන් අපි කහ දාලා තම්බලත් තියෙන්නේ. ඒ වගේම ලුණුත් දාලා තියෙන්නේ. එතකොට අපි මේවැ රස බලබලා තමයි උයන්න ඕනේ. ඔය අඩු වැඩිය ওই විදිහට සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ ඔය දාගත්තු අර වතුර බේරලා හොඳට තඹගෙන ගත්තු මඤ්ඤොක්කා ටික මේ භාජනයට දාගෙන මේ ද්‍රව්‍යවලුත් දාගත්තයින් පස්සේ ඊට පස්සේ ඒක ටිකක් හොඳට තලා ගන්නවා. හරිද? ඒ කියන්නේ හොඳට මත ගෑවෙන විදියට නෙමෙයි, පොඩ්ඩක් කෑලි තියෙන විදියට පොඩ්ඩක් අර හැන්දෙන් ටිකක් තද කරලා පොඩි තලා ගැනීමක් කරනවා. ඊට පස්සේ තමයි අපි පොල් කිරි එකතු කරන්නේ. ඉතින් පොල් කිරි එකතු කරද්දී ඒකට මම නම් ලුණු ටිකක් එකතු කරලාමයි දැම්මේ. ඉතින් ඔයාලා ඒක කැමති විදිහට ඕගොල්ලන්ට කරන්න පුළුවන්. වෙනමත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ චුට්ටක් කහ මදි වගේ අන්තිමට කලින් මං කහ ටිකකුත් එකතු කරා. ඉතින් ওই විදිහට තමා අවසානයේ ඒක ඒ ව්‍යංජනය උයලා ඉවර වෙන්නේ. ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. හැබැයි අවසානයේ අපි සේරම උයලා ඉවර වුණාට පස්සේ චුට්ටක් නිමෙන්නේ මැරලා අපි එකතු කරගන්නවා දෙහි ටිකක්. ඉතින් දෙහි ටිකක් එකතු කරලා ඊට පස්සේ මේ ව්‍යංජනය හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේක හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ගොඩාක් ස්තුතියි මාව අහගෙන හිටියටත් බලාගෙන හිටියටත්.